हालेलुया प्रशंसा स्तुति वेवा स्वामी ओ नमस्कार येसुनी मगे देवी तूनी करुणा कल मैनव येसुनी मगे देवी तूनी करुणा कल मैनव प्रशंसावे දහවෙනි මාසේ ඔබගේ දරුවන් ඔබගේ අතට බාර කරමු. මේ අස්සාවින හැම කෙනෙක් ඔබගේ අතට බාර කරමු. වෙනසක් ඇති කරන්න තාත්තේ. මා පව් කළෙමි ඔබ රිදෙව්වෙමි ඔබ නොසොයාම සිටියමෙමා ඔබ නොසොයාම समावेन समींदे मड समावेन समींदे येसुनी मगे देवे तूनी करुणा कल मैनव येसुनी मगे देवे तूनी करुणा कल मैनव කරනම් අපි උනාසයට විරුද්ධව වැඩ කළ ඇත. නමුත් එතුමාගේ ප්‍රේමය දයාව ඔබ පස්සෙන්ම සොයාගෙන ආවා. අපි ගණන් ගත්තේ නැහැ. දෙවියන්ගේ ප්‍රේමයට හැරෙන්න ගොඩාක් අපි නපුර කරලා තියෙනවා. සම නපුර කළා පසුබට වූවා ඔබේ ප්‍රේමයෙන් ඉවත් වූවා ඔබේ ප්‍රේමයෙන් ඉවත් වූවා මට සමාවෙන්න සම්දේ මට සමාවෙන්න සම්දේ येसुनी මගේ දෙවිඳුනි කරුණා කළ මැනව येसुनी මගේ දෙවිඳුනි हालेलुया ओके 10 වෙනි මාසේ අපි පොරොන්දු වචනේ බලන්න යනවා මතෙව් සුභාරංචි පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය මෙලෙස ලියලා තියෙනවා ඉල්ලන්න සොයන්න තට්ටු කරන්න ආමේන් ඔබේ ජීවිතයට හාස්කමක් ඕන නම් ඔබගේ ජීවිතයට ලකුණක් ඕන නම් ඔබගේ ජීවිතේ වෙනස් වෙන්න ඕන නම් අමාරු කාල පරිච්ඡේදය ඔබ ජය ගන්න ඕන නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ. උන්වහන්සේව සොයන්න ඕනේ. උන්වහන්සේගේ ස්වර්ගීය දොරටුව ස්වර්ගීය දොරටුව ඔබ තට්ටු කරන්න ඕනේ. එහෙම කරනකොට මත්තෙව් 7 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ කියනවා ඉල්ලන්නාට ලැබෙනවා, සොයන්නාට සම්බ වෙනවා, තට්ටු කරන්නාට දොර අරිනු ලැබෙනවා. ආබ්‍රහාම් කියලා මිනිහෙක් හිටියා. එයා දරුවෙක් ඉල්ලලා ඒ දේ ලබා ගත්තා. සාලමෝන් කියලා මිනිහෙක් බයිබලයේ ඉන්නවා. එයා දෙවියන්වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලලා ඒ දේ ලබා ගත්තා. යාබේස් කියලා මිනිහෙක් ඉන්නවා. එයා දෙවියන් වහන්සේගේ හස්තයේ පිහිට ඉල්ලලා ඒ දේ ලබා ගත්තා. මට සෙනෙහවන්තයනි. ඉතින් සෙනෙහවන්තිනි මෙයාලා තුන්දෙනාම ඉල්ලලා ලබා ගත්තා. ඔවුන් ජීවිතේ ජය ගත්තා. ඔවුන් අමාරු කාල ඒ පරිච්ඡේදේ ඔවුන් ජය ගත්තා. ඔබගේ ජීවිතෙත් ජය ගන්න ඕන නම් ඔබ ඉල්ලන්න, සොයන්න, තට්ටු කරන්න. ආමෙන්. දෙවියන් වහන්සේවම මත දෙවියන් වහන්සේ මතම ඔබ යැපෙන්න. ආමෙන්. ඔබේ ජීවිතේ ජය ගන්න ඕන නම් ඔබේ ජීවිතේ වෙනසක් ඇති කරන්න ඕන නම් ඔබගේ ජීවිතේ බොහෝ අයට ආශිර්වාදයක් වෙන්න ඕන නම් ඔබගේ ජීවිතය තුළ වෙනසක් වුවමනා නම් ඔබ දෙවියන් වහන්සේගෙන්ම ඉල්ලන්න. ආමෙන්. මේ අත්දැකීම් තුනට ඔබ එන්න. මේ අත්දැකීම් තුනට ඔබ එන්න. ආමෙන්. ඉල්ලන්න, සොයන්න, තට්ටු කරන්න. ඔබ මේ පොළවේ ප්‍රයෝජනවත් මිනිසෙක් බවට පරිවර්තනය ඔබගේ ජීවිතේ අලංකාර වේ. බය වෙන්න එපා. අධෛර්යයටපත් වෙන්න එපා. යේසුව
විශ්වාස කළා ඒ දේ කරලා බලන්න. ඉල්ලලා සොයලා තට්ටු කළා බලන්න වෙනසක් ඇති වෙයි. යාඥා කරමු. අපට බොහෝසේ ප්‍රේම කරන ස්වර්ගික දෙවියන් වහන්සේ මේ වචනය ඇතුව හැම කෙනෙක්ගේම ජීවිතය තුළ වෙනසක් ඔබ ඇති කරන්න. ආශිර්වාද කරන ඔබගේ ආලේපේ නිදාස් කළා හස්කමක් කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. යාපත් පියාණනි. ආමෙන්. 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 God bless you.